වෙල්කම් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ PC එකේ තියෙන document එකක්, එහෙම නැත්නම් photo එකක්, එහෙම නැත්නම් video එකක්, data cable එකක් පාවිච්චි කරන්නේ නැතුව ඔයාගේ phone එකට share කරගන්න විදිය. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙනම වීඩියෝ බලන්න පටන් ගන්න. හරි. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් කොහොමද මේ වැඩේ කරන්න කියලා බලන්න. හරි ගයිස්, මේ වැඩේ කරන්න අපිට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. මෙන්න මේ local send කියන ඇප් එක. ඔයගොල්ලන්ගේ Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා මෙන්න මේ local send කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේක මේ විදිහට ඕපන් කරගන්න. මේක ඉස්සෙල්ලාම ඕපන් කරගත්ත ගමන් මේ විදිහට ඔයගොල්ලන්ට access ඉල්ලනවා network එකට. මෙතන මේක okay දෙන්න. ඔයගොල්ලෝ මේක කරන වෙලාවේ ඔයගොල්ලෝගේ PC එකයි ෆෝන් එකයි දෙකම එක කනෙක්ෂන් එකකින් කනෙක්ට් වෙලා තියෙන්න ඕන. නැත්නම් මේ දෙක අතර ෆයිල් ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ මේක ඕපන් කරගත්තට පස්සේ මුලින්ම යන්න ඕන මේකේ setting වලට ගිහිල්ලා පහළට ආවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන device name කියලා තියෙනවා. අපි කරගන්න ඕනේ මේකේ device name එක ඉස්සෙල්ලාම වෙනස් කරගන්න ඕන. ඉතින් මේ විදිහට ඒක උඩ එකපාරක් ටච් කරලා මේ විදිහට මම මේකේ device name එක වෙනස් කරනවා. හරි, මේ විදිහට මම device name එක වෙනස් කරගෙන මේක මෙතනින් confirm කරගන්නවා. ඔයගොල්ලොත් මේ විදිහට device name එක වෙනස් කරගන්න. device name එක වෙනස් කරගෙන මේක app එක මෙතනින් back වෙලා සම්පූර්ණයෙන් එකපාරක් recent tab එකනොත් අයින් කරලා දාන්න ඕන. ඊට පස්සේ මේක ආයි අපි ඕපන් කරගන්න ඕන. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන අපි රීනේම් කරගත්ත නමෙන් මේක රීනේම් වෙලා තියෙනවා. අපිට ෆෝන් එකකින් කරන්න තියෙන වැඩේ ඉවරයි. අපි දැන් බලමු PC එකට කොහොමද මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන මේ වගේම සෙටප් කරගන්නේ කියලා. හරි ගයිස්, අපි මේක PC එකට ඉන්ස්ටෝල් කරගන්න ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම මේ විදිහට Chrome එක ඕපන් කරගෙන මෙතන සර්ච් කරගන්නවා local send කියලා. මේ විදිහට local send කියලා සර්ච් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන දෙවෙනියට බලා ගන්න පුළුවන්. මේ කට්ටියගේ official website එකේ තියෙනවා localsend.org කියලා. ඉතින් මේක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තාට පස්සේ ඔයගොල්ලෝ මේගොල්ලෝගේ website එකට අරන් යනවා. එතනට ගිහිල්ලා අපි මේක download කරගන්න තමයි තියෙන්නේ. ඕනනම් ඔයගොල්ලන්ට මේක download කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් මේක web එකක් විදිහට මෙතනින්ම පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් අපි දැන් මේක download කරගෙන පාවිච්චි කරන විදිහ කියලා දෙන්නේ. ඒ හින්දා මම මේක මෙතනින් download කියන එක දෙනවා. download කියන දුන්නාට පස්සේ ඔයගොල්ලෝගෙන් අහනවා මේක Windows වලටද නැත්නම් Mac OS වලටද ඔයා download කරන්න කියලා. මම දැන් මෙතනින් මේක download කරන්නේ Windows එකට හින්දා මම මෙතනින් Windows select කරලා මෙන්න මෙතන exe installer කියන එක දෙනවා. එතකොට ඔයගොල්ලෝගේ මෙන්න මෙතනින් setup එක install වෙන්න පටන් ගන්නවා. හරි, මේක download වුණාට පස්සේ මම මේක මෙතනින් මේ විදිහට run කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මේ විදිහට run දීලා මෙතන දෙන්න install for all users දීලා මේක මේ විදිහට okay දෙන්න. ඊට පස්සේ මෙතන මේක මේ විදිහටම තියෙයි. ඒක ඔයගොල්ලන්ට කැමති නම් මේකේ ෆයිල් එක සේව් වෙන තැන වෙනස් කරන්න ඕන. මම දැන් වෙනස් කරන්න යන්නේ. මේක මේ විදිහට මම next කරනවා. next කරලා ඔයගොල්ලන්ට ඕන නම් මෙන්න මෙතන මේ ටික් එක දැම්මොත් මේක desktop එකට shortcut එකක් විදිහට එනවා. නැත්තම් ඒක ඕන් නැත්තම් ටික් එක දාන්න නැතුව ඔයගොල්ලෝ මෙතන next දෙන්න. මම දැන් මෙතන ටික් එක දාලා next දෙනවා. ඊට පස්සේ මෙතනින් install දුන්නාට පස්සේ local send එක ඔයගොල්ලෝගේ PC එකට install වෙනවා. දැන් තියෙන්නේ මේක ඕපන් කරගන්න. මේක මේ විදිහට මම මෙතනින් ඕපන් කරගන්නවා. මේකත් ඕපන් කරගත්ත ගමන් ඔයගොල්ලොන්ට අර වගේ නමක් පෙන්වන්නේ. මම මෙතන එකපාරක් රීනේම් කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි මෙහෙම පෙන්වන්නේ මගේ නම. මම ආයි මේක රීනේම් කරන්නම්. අර වගේම setting වලට ගියා. setting වලට ගිහිල්ලා ඉවරලා මෙතන ක්ලික් කරලා ඔයගොල්ලොන්ට අර වගේම නම රීනේම් කරගන්න පුළුවන්. මේ විදිහට මම රීනේම් කරලා මෙතනින් confirm කරලා මේක cancel කරලා දානවා. cancel කරලා ඉවරලා ආයි පාරක් මේක අර වගේම ඕපන් කරගන්න ඕන. ඕපන් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට දැන් පේනවා මේ විදිහට නම රීනේම් වෙලා තියෙනවා. හරි, අපි දැන් කොහොමද මේකෙන් අපිට ඕන කරන ෆයිල් එක අපේ ෆෝන් එකට දාගන්නේ.
අපිට ඕනි කරන ෆයිල් එක ෆෝන් එකට දාගන්න අපි ෆෝන් එකෙන් මේක ඕපන් කරගෙන තියාගන්න ඕනි අපේ රිසීව් කියන ටැබ් එකේ. එතකොට මේක PC එකෙන් තියෙන්න ඕන මෙන්න මෙතන මේ send කියන ටැබ් එකේ. මේ විදිහට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ස්කෑන් වෙලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ නම පෙන්නනවා. ඔයගොල්ලන්ට ඕන ෆයිල් එක මෙතනින් මෙන්න මේකෙන් සිලෙක්ට් කරගෙන මෙතන ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන සිලෙක්ෂන් කියලා අපි සිලෙක්ට් කරගත්ත ෆයිල් එක පෙන්නනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් අපේ ෆෝන් එකේ අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට ෆෝන් එකෙන් නොටිෆිකේෂන් එකක් එනවා මේක ඇක්සෙප්ට් කරන්න. මේක මම මෙතනින් ඇක්සෙප්ට් කරනවා. ඇක්සෙප්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේක මේ විදිහට ෂෙයා වෙන්න පටන් ගන්නවා. හරි මේක ෂෙයා වුණා. ෂෙයා වුණාට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට පර්මිෂන් ඉල්ලන ඉස්සලාම් ෆෝන් එකෙන් මේක ගැලරියට සේව් කරන්නද කියලා මේක ඕකේ දෙන්න. ඕකේ දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් මේක ඩන් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් ගැලරියට ගිහිල්ලා බැලුවොත් පෙන්නයි ඔයගොල්ලන්ට PC එකෙන් දාගත්ත ෆයිල් එක එහෙම නැත්නම් වීඩියෝ එක ගැලරියේ සේව් වෙලා තියෙනවා. හරි guys, ඉතින් ওই විදිහට ඔයගොල්ලොන්ගේ PC එකේ තියෙන ඕනම ඩොකියුමන්ට් එකක්, ෆොටෝ එකක්, වීඩියෝ එකක්, එහෙම නැත්නම් සින්දුවක් ඕනම එකක් ඔයාගේ ෆෝන් එකට ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකකුත් දාන්න. වීඩියෝ එක යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා bell button එක all දාගත්තොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟටම notification එකකින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අතන මේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එක අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.